අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවටම ආවේනික හරිම විශේෂ සටන් කලාවක් ගැන. හිතන්නකෝ අවුරුදු 200ක් විතර තහනම් කරලා සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දි ආයෙමත් උඩට එන අපූරු කලාවක් ගැන. එතකොට ප්‍රශ්නේ පටන් ගන්න මෙතනින්. කොහොමද සටන් කලාවකට අවුරුදු 200ක තහනමකින් පස්සෙත් නොනැසී පවතින්න පුළුවන් වෙන්නේ? අන්නේ ඒක තමයි අපි අද මේ කතාවෙන් හොයලා බලන්න යන්නේ. හරි. එහෙනම් අපි මේ කතාවට බහිමු. මුලින්ම බලමු. මොකද මේ අංගම්පොර කියන්නේ කියලා. මේක නිකම්ම සටන් කලාවක් විතරක් නෙවෙයි. නෑ. ඒකට වඩා ගොඩක් එහා ගිය පුරාණ පුරාවෘත්තයක් වගේ දෙයක්. සරලවම කිව්වොත් මෙහිමයි අංගම්පොර කියන්නේ ශ්‍රී ලංකාවෙම උපන් දෙයක්. ඒක ඇතුලේ සටන් ශිල්ප, ආත්මාරක්ෂාව, ක්‍රීඩාව, ව්‍යායාම, භාවනාව මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා. ඇත්තටම මේක ශරීරයයි මනසයි දෙකම එකට ගෙන පුදුම විනයක්. මේ කලාවේ තියෙන සම්පූර්ණත්වය නම් ඇත්තටම පුදුමයි. ඒකේ ප්‍රධාන කොටස් එහෙම නැත්නම් කුළුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අංගම්පොර. ඒ කියන්නේ ආයුධ නේටුව කරන සටන. තමන්ගේ අතපයම ආයුධ කරගන්න එක. ඊළඟට ඉලංගම්පොර. මෙතනදී තමයි කඩු වර්ග 32ක් විතර ඇතුළුව දේශීය ආයුධ පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න. අන්තිම එක මායාංගම්. මේක තමයි গুপ্তම රහසිගතම කොටස. සටනට මන්ත්‍ර ගුරුකම් එහෙමත් පාවිච්චි කරනවා. මේකේ ඉතිහාසය කොච්චර පරණද කියනවනම් ඒක කාලයත් එක්ක වැළලිලා ගිහින් වගේ. පුරාවෘත්තවල කියවන විදියට මේක මුල පටන් ගන්නේ අවුරුදු 33000කටත් එහා යක්ක ගෝත්‍රිකයන්ගෙන්. හිතාගන්නවත් බෑ නේද? ඊටත් පස්සේ අවුරුදු 5000කට කලින් මහා රාවණ රජතුමා මේක ප්‍රගුණ කළා කියලාත් විශ්වාසයක් තියෙනවා. තව අපි කවුරුත් දන්න දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයෝත් ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේදී මේ සටන් කලාව පාවිච්චි කරලා තියෙනවා. හරි, දැන් අපි බලමු මේක නිකම්ම කලාවක් නෙවෙයි යුද්ධ කලාවක් විදිහට මේ රටේ ආරක්ෂාවට කොහොමද පාවිච්චි වුනේ කියලා. මොකද අංගම්පොර කියන්නේ එක කාලයක රංගාව ආරක්ෂා කරගන්න තිබුණු ප්‍රධානම යුද්ධ උපක්‍රමයක්. ඉතිහාසය දිහා බැලුවම හරිම තීරණාත්මක සටන් කීපයකදීම අංගම්පොර වලට ලොකු කාර්යභාරයක් තිබිලා තියෙනවා. ඔන්න බලන්න. විජිතපුර සටනේදී දසමහා යෝධයෝ ඒලාර රජතුමාගේ හමුදාව පරද්දන්න මේක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ 1559 මුල්ලේරියා සටනේදී පෘතුගීසීන්ට විරුද්ධව ගැරිල්ලා සටන එක අංගම්පොර කලාවත් එකතු කරලා. ඒ විතරක් නෙවෙයි 1817-18 ඌවැල්ලස මහ කැරැල්ලේදී අපේ සටන්කරුවෝ බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව පාවිච්චි කරේ මේ සටන් ක්‍රමයම තමයි. මේ කලාවේ තිබුණු මාරාන්තික බව කොයි වගේද කියලා තීරුම් ගන්න මෙන්න නියම උදාහරණය. මහා වංශයේ සඳහන් වෙනවා ගෝඨේන්ද්‍ර යෝධයා ජයසේන කියන අනිත් යෝධයාගේ බෙල්ලට එකම එක අංගම්පුර පහරක් ගහලා හිස ගසා දාලා තියනවා කියලා. හිතන්නකෝ ඒකේ තියෙන බලය. එක පහරයි. හරි. කතාවේ කනගාටුට දායකම ඒ වගේම තීරණාත්මකම කොටස පටන් ගන්නෙ මෙතනින්. ඒ තමයි බ්‍රිතාන්‍ය පාලන කාලය. බලමුකෝ එයාලා කොහොමද මේ අංගම්පොර කලාව මේ පොළොවේම අතුගාලා දාන්නේ ඇදුවේ කියලා. අවුරුදු 1818 ඌවැල්ලස්ස මහා කැරැල්ලෙන් පස්සේ මේ සටන් කලාවේ තියෙන බලයට බ්‍රිතාන්‍යයන් හොඳටම බය වෙනවා. ඉතින් යටත් විජිත ආණ්ඩුව අංගම්පොර නිල වශයෙන්ම තහනම් කරනවා. ඒ වගේම මේ තහනම ක්‍රියාත්මක කරපු විදිහ නම් අතිශය ක්‍රූරයි. වාර්තා වෙන විදිහට මේ නීතිය කඩ කරන කෙනෙක් අහුවනොත් කිසිම සමාවක් නැහැ. කෙලින්ම දණහිසට වෙඩි තියෙනවා. එහෙම කළාම ජීවිත කාලෙටම ආයෙ නැගිටින්න බෑ. ඒකෙන් අපිට තේරෙනවා මේ කලාව සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න එයාලා කොච්චර දරුණු වුණාද කියලා. මේ තරම් දරුණු තත්ත්වයක් හැටදී මේ කලාව බේරගන්න අපේ අය පාවිච්චි කරපු උපක්‍රමය නම් ඇත්තටම පුදුම හිතනවා. බලමුකෝ මේ මාරාන්තික සටන් කලාව හැමෝගෙම ඇස් ඉස්සරහම ලස්සන නැටුමක් ඇතුලේ හැංගිලා නොනැසී තිබුණේ කොහොමද කියලා. ඉතින් මේක ජීවමානව තියාගන්න නම් මේකේ තියෙන මාරාන්තික සටන් ක්‍රම එලිපිට කරන්න බෑනේ. ඒ නිසා අපේ ගුරුවරු මේ ක්‍රම ටික සමාජයේ පිළිගන්න හැමෝම දන්න වෙනත් කලාවක් ඇතුලේ හංගන්න තීරණය කළා. ඔව්. මේ මාරාන්තික සටන් කලාව සැඟවුණේ නැටුමක් ඇතුලේ. හරිම සූක්ෂම විදිහට අංගම්පොරවල තිබුණු මාරාන්තික පහරවල් උඩරට නැටුම ලස්සන චාරිත්‍රානුකූල චලනයන් උලා අර මරුනිල ස්නායු මධ්‍යස්ථානවලට ගහන පහරවල් හරම්බ කියලා කරන සාමාන්‍ය ව්‍යායාම බවට පත් කළා. ඉතින් සටන් කරනවා කියන අරමුණ සම්පූර්ණයෙන්ම හැංගිලා මේක පෙරහැරක ප්‍රසංගයක තියෙන ලස්සන නැටුමක් විදිහට පෙනුණා. ඉතින් මේ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට පවුල් ඇතුළම හරිම රහසිගත විදිහට තමයි පැවතගෙන ආවේ. හැමෝම දකිනවා ඒක ඇත්ත රහස දන්නේ කීප දෙනයි. අන්න ඒ ක්‍රමය නිසා තමයි මුල් කලාවෙන් අඩුම තරමේ කොටසක් හරි අද වෙනකම් බේරිලා තියෙන්නේ. හරි. ඔය අඳුරු කාලේ ඉවරයි.
දැන් අපි එමු වර්තමානයට 21 වෙනි සියවසට. බලමු මේ අංගම්පොර කියන මහා උරුමය ආයමත් කරලියට එන හැටි. ඒකට නිල පිළිගැනීමක් ලැබෙන හැටි. අවුරුද්ද 2022 මේක ඉතිහාසගත වෙන අවුරුද්දක්. මොකද සියවස් දෙකකට කලින් දාපු අර අංගම්පොර තහනම ශ්‍රී ලංකා රජය නිල වශයෙන්ම ඉවත් කරන්නේ ඔන්න ඔය අවුරුද්දේදී. ඉතින් අද වෙනකොට අපේ රජයේ ක්‍රීඩා අමාත්‍යාංශය එකතු වෙලා අංගම්පොර කියන්නේ රටේ ජාතික උරුමය හරිම වටිනා කොටසක් කියලා ඒක ප්‍රවර්ධනය කරන්න පටන් අරන් තියෙනවා. හිතන්නකෝ එක කාලික තහනම් කරපු දෙයක් අද ජාතික වස්තුවක් විදියට සමරනවා. ඒක ලොකු වෙනසක් නේද? ඒ වගේම තේරුම් ගන්න ඕන මේක නිකම්ම ගහගන්න සටන් පුහුණුවක් නෙවෙයි, මේක චරිතය හදන ඉනියක්. මේ ශිල්පය ඉගෙන ගන්න කෙනෙක් අංගම් සත්ව දිවුරුම් කියන හරිම දැඩි සදාචාරාත්මක නීති පද්ධතියකට බැඳලා ඉන්න ඕන. ඒ වයින් කීපයක් තමයි පුහුණුව මැදදී අතාරින්නේ නැහැ කියන එක, ආත්ම රක්ෂාවට විතරමයි පාවිච්චි කරන්න කියන එක, ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරනවා, තමන්ගේ හැකියාව ගැන උඩඟු වෙන්නේ නැහැ, අසරණ කෙනෙක්ව ආරක්ෂා කරනවා, හොඳ චරිත තියන අයට විතරයි මේක උගන්වන්නේ. ඒ වගේම සල්ලි පස්සෙවත් කීර්තිය පස්සෙවත් යන්නේ නැහැ කියන එක. හොඳයි. එතකොට මේ හැමදේම එක්ක බැලුවම මේ ජීවමාන උරුමය අදටත් වැදගත් වෙන්නේ ඇයි? අංගම්පොර කියන්නේ සටන් කලාවක් විතරක්ම නෙවෙයි. ඒක ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ගැඹුරටම මුල් බැහැගත්ත දෙයක්. මේක ඉගෙන ගන්නවා කියන්නේ අපේ ඉතිහාසයේ සම්ප්‍රදායේ පොහොසත්කම ඇතුලේ ගිලිනවා වගේ වැඩක් කියලා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න පුළුවන් ප්‍රධානම දේවල් ටික තමයි මේ. පළවෙනි එක මේක කවදාවත් මකලා දාන්න බැරි වුණු සංස්කෘතියක ඔරොත්තු දෙීමේ නියම සංකේතයක්. දෙවෙනි එක අද කාලෙටත් ගැලපෙන ප්‍රායෝගික ආත්මරක්ෂක ශිල්පියක්. ඒ හැම දෙයකටම වඩා ශරීරයේ ශක්තිය, වේගවත් බව, ඒ වගේම මානසික විනය දියුණු කරන පරිපූර්ණ පුහුණුවක්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ වගේ අපේ ඉතිහාසයේ ඇතුලේ හැංගිලා තියෙන නැවත හොයාගන්නකම් බලාගෙන ඉන්න තව කොච්චර කතා ඇද්ද?